වැඩේ පොරොන්දු වෙලා අදින්න අපේ වයරින් එක ගහන්න ඕනේ. හොඳ පෙළවලේ දැගොල්ල පෙළවල සාක්ෂි තියෙනවා. මේ අපි විදමාම එක්ක ප්ලෑන් කරන ගමන් දාන විදිය. හෙට තමයි දිනේ. හෙට තමයි දිනේ කියන්නේ. හෙට දාමු. අනිත් පන්සලේ. අද මම හොයාගමු දෙපැත්තට. කොඩි දෙක කාරුවා ඔයගොල්ලෝ කාට හරි හොයාගෙන කොඩි දෙක දාගන්න යකි. බල් ටික එල්ලගමු. එතකොට වයර් එක කපන්නේ මේ වැඩේ වෙන වෙලාවට ඒක අරගෙන මෙතනින් ගැට ගහලා මම මෙහෙම ගැට ගහුවම අරක මැදට එන්නේ ඒක බල් බෙන් දාන්නේ ඒකයි නෝදන්නේ බල්බ් එකයි පාට ඒක දැම්මා ඒකෙන් ගැට ගහුවා ඒ වයර් වලින් මාරේ තරන් ගියා රෝල මචල් කරන්නේ නැතුව අඩප්පරේ ගැහුවා අමුණුවා ඒක ලේසිනේ දැන් ගහුවා අඩප්පරේ ගැහුවා හරි එහෙනම් බුසර්ණයි මෙන්න අනික් කර බෑද එහෙමද මම ඒකත් මං ගිහිල්ලා මෙන්න අපේ වැඩේ අනිද්ද කරමු විදමාමේ මොකද දන්නද කට්ටියක් ඉන්නවා වැඩේ ලයින් එක ගහද ඔක්කොම යනවානේ එක දවසට කරනකොට ටික දවස් අලුවෙන් හරි ඉවර කරගත හැකි අපිට ඉතින් වැඩේට වැඩි වෙලාවක් කරන්න නෑනේ මම උදේ යනවා එන්න කරන්න උන් කිව්වා මේ කොළණිය පන්සල් මෙතන නෑ ටයිට් එක ගහන්නකො ඉස්සර වෙලා ඒකයි උනේ මේ මට ඉතින් මේ රැට වල කරන්නේ නැහැ නේ පළාත් වල. ඔයා කියන හිට කරමු කියලාද? හිට කරන ඒකට දැන් මට කිව්වා 29යි 30යි එන්නේ කියලා. ඒකේ ටයිටල් 100ක් තියෙනවා නේද? ටයිට් වල හැට වගේ ගස්කොලන් ඊළඟ තියෙන්නේ. ගස් වලට දාන්නේ 30. මෙන්න විදමාම හෙට පහෙන් පස්සේ කරන්න බෑ රැවිලා. පහෙන් එහෙම එහෙම පහෙන් පස්සේ කරමුද අවුලට යන්නේ? එහෙනම් සුවර්ද? අවුලක් නැහැ. එහෙම කරමු. මෙන්න යාළුවනේ අපේ මනුර මල්ලේ මේ මැටි පාන් 200යි මේ වගේ නෑ හොඳේ පාන් තිරයි බොහොම ස්තුතියි මනුර මල්ලේ මේ අපේ ගෙදර මැටි පාන් වගේක් තියෙනවා හොඳේ අපේ ගෙදර මැටි පාන් වගේක් තියෙනවා හරි බොහොම ස්තුතියි මේ මට අමතරව හරි බුස්සන්නයි මෙන්න අපේ දේවිකානන්ද බල් 5ක් අරන් දෙනවා හොඳේ 5ක් නෙමෙයි 10ක් උනක් ගන්න මම 10ක්ද අන්න 10ක් හරි එකත් හරි හොඳේ එළගිරි මාමයන් අපි කූඩු 50ක් ගත්තා එතකොට මේ අපේ මේ නෙළුම්ක බාරගත්ත කූඩු 5 දුන්නා හොදේ කූඩු 5 දුන්න බාරගත්ත බොහොම ස්තුතියි නෙළුම් කොනේ කවුද අපේ මේ මල්කා නෙළුම්කල ගැක්කා බොහොම ස්තුතියි නංගිට මල්ලිට දෙන්නටම හෙට ඕන ලස්සන දවසක් මේ පේනනේ යාළුවනේ අපේ සෙට් එක බැහැලම වැඩ මේ අපේ ගමේ කොල්ලෝ ටික මේ අද මේ පාර පුරාම කුඩි දානවා ඒ වගේම වෙසක් කූඩු වෙල්ලනවා ඔන්න පළවෙනි කුඩිය දැම්මා හොදේ හරි අපි කරන දේ අපි කරන දේ එකින් එකට අපි පෙන්නනවා හොඳේ හරි ඔක්කොම මුස්සන්නයි දුන්නා රුවරට දුන්නා අපි කවන කතා කරන්නේ බලාලා මෙන්න යාළුවනේ මේ අපේ දහම් පාසලේ ළමයි පේනවාද ඒගොල්ලෝ පහන් වැඩ ගහනවා මේ දහම් පාසලේ ළමයි මේ තමයි වැඩේ කරන්නේ පන්සලට යන මාර්ගයේ දෙපැත්ත මේ අපේ පොලිත මාමා මේ තනකොළ ටික කපනවා ඒ වගේම ගමේ පොල්ලෝ ටික කුඩි දානවා
තව සෙට් එකක් මේ පහන් කූඩු වලවනවා. තව කට්ටියක් මේ පහන් කූඩු වල බල්බ් ටික මේ සම්බන්ධ කරනවා. වෙනවනේ ඇත්තටම වටිනවා. අවුරුද්දකට එකපාරයි වෙසක් පිළිකමක් වෙන්නේ. වෙනවනේ. ඔයාලා පේනවනේ. හොඳ බබා. ඉතින් කලා හරි. මොකද්ද? තවුස්සන්න කියන්නේ වයර් එකේ වදිනවා. අයියේ පේනවනේ යාළුවනේ මේ අපි කොඩි දානවා. පේනවනේ අපේ කොල්ලෝ බහැලම වැඩ. කොඩි දෙකක් තියෙන මෙතන එක අතන එකයි දානවා. මෙතන එකයි අතන ඉස්සරහට එකයි දානවා. අපේ සුවද ක්‍රීඩා සමාජයේ මේ සුවද ක්‍රීඩා සමාජයේ සමාජිකයෝ අපේ කන්දේගොඩ මේ හෑගොඩ ඉඳලා අපි කිරිමැටියට දානවා. ඒ වගේම පන්සල පැත්තට මේ කන්දේගොඩ පන්සල පැත්තට මේ අපි ලස්සනට මේ පාර දෙපැත්ත සරසනවා. කොහොමද අපේ ඉස්කෝලේ රත්ගම දේවපතිරාජ සුපිරිනේ PDF එක පේනවනේ මේ කිරිමැටියේ පන්සල පැත්ත අපේ මේ හෙට මේ අපේ රත්ගම මේ පාද සභාවගේ සංවිධානය කරන වෙසක් කලාපේ තියෙනවා. සුපිරියට මේ තියෙනවනේ පේනවනේ. ඒගොල්ලෝ ලස්සන සරසලා තියෙනවා. පේනවනේ ලස්සනට සරසනවා හෙට මේ රත්ගම වෙසක් කලාවේ තියෙන අපේ සිරිනිකේතරාම විහාරස්ථානයේ කිරිමැටියේ. පේනවනේ ගොඩක් ලස්සනට සරසනවා. ගොඩක් වැඩසටහන් තියෙනවා. මේ පේනවනේ යාළුවනේ සුපිරියටම මේ අපේ වෙසක් කූඩු මේ අපේ කට්ටිය බාරගෙන ලස්සනට අලවලා තියෙනවා. දැන් අපි මේ වගේ ටිකොල බස්සලා මේ එල්ලනවා ගම පුරාම. බොහොම ස්තුතියි ගයන්න අයියෝ. ඔයාලටත් අක්කටත් මේකට සහාය දීපුවාටත් හොඳයි. මේ ගයන්න අයියා කූඩු 30ක් බාරගත්තා. ඒ අක්කයි මේ ඒකේද කට්ටිය අපිට අලවලා දුන්නා. thank you චූටි මල්ලි 3000ක් දුන්නා මේ වයර් රෝලක් ගන්න හොඳේ. thank you චූටි හොඳේ. හරි උස්සන්නයි. මෙන්න අපේ මේ සිහාන් ගෙලක් දුන්නා බල්බ් 50ක්. මේ අපේ මේ අශෝකනන්ද දුන්නා සංග්‍රහයට බීමකට සල්ලි වලට බා. බීමකට සල්ලි වලට බාලු පාම් බනිස් ඒවා කිඹුල්ලු කෝලිත වාමන හැඳුනා කේල් ගෙඩි බිස්කට් තව මොනවද සුන්ලේ දන්සලෙන් මාළුපා මේ ඔක්කොම බොහොම ස්තුතියි අපිට සංග්‍රහ කරන්න යනවා. Facebook නේ Facebook දාන්න නෑ මේ Facebook දාන්න නෑ මේකට අපේ group එකට නේ අර කම හයිලක හරි අඩු ගානක් බලලා අර කියන්නකො Facebook දාන්නේ මත දැන් යාළුවනේ අපි හදන්නේ කූඩු ටික එල්ල ගන්න. පේනවනේ අපේ කට්ටිය බහැලම වැඩ වෙන කූඩු ටික එල්ලනවා. මේ මතක් කරන්න ඕන තුන්වරණ වාටක් දෙනු ලබන අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා මෑතිය. කියන්නේ හෙට හවස 3ට අපේ රාජ මහත්මයාගේ නිවස අසලදී පැවැත්වෙනවා. ඒ වගේම තව 31 වෙනිදා තියෙනවා එහා පැත්තේ සුබ් දන්සලක්. මම ඒකේ පෝස්ට් එකක් දාලා තියෙනුනේ. මේ ඔයාලා එන්න කන්දේකොට තමයි තියෙන්නේ. මේ පේනවනේ අපේ සුහද ක්‍රීඩා සමාජය අපේ ගමේ කොල්ලෝ ටික සක්සේන හතරයි දෙන්නේ. හරි එන ඔක්කොම බුදුසරණයි හොඳේ. අපි පෙන්නන්න අපි කරන දේවල් ඔයාලට. ඔයාලට මේක ආදර්ශයක්. අවුරුද්දකට පාර වෙන විසක් පොයක් තියෙන පේනවනේ අපේ ගමේ කොල්ලෝ ටික. නේ? මේ අපි අකේව් බවත් ඉන්නවා. හරි එන ඔක්කොම බුදුසරණයි. ඔව් හැබැයි ඒ තාරික මෙහෙට ආවම හොඳ අපි ඉතින්. යා ඔහෙට ගන්න ඕන බා. හැබැයි අතු හින්දා පේන්නේ නැත්තම් නේ එහෙට ගියේ. එපා එපා. එපා තා අතු වලට පේන්නේ නැහැ. නෑ අවුලකුත් නෑ බා.
අරලිය ඉතර කවරනවා නැල්ලා. එපා එපා. වෙලාව යාළුවනේ වෙලාව 4:46යි. වෙලාව 46 වෙලාව 44 වෙලාව 4:46යි. අපේ කොල්ලෝ දැන් තමයි කාලා ඉවරුනේ. මෙහෙමයි ඉතින් අපේ මේ අපේ සමාජ සත්කාරයක් කරන්නේ අපි ගමේ කොඩි ටික දානවා. ඒ වගේම බෞද්ධ කොල් ටික දානවා. මේ දවාලට කෑවේ දැන් තමයි අපේ කොල්ලෝ සෙට් එක. පාන් කෑවේ අපි ටික පරිප්පුඩු නෑ මචං. පරිප්පු හොද්දක් ගැහුවා අපි පාන් ටිකක් ගෙනාවා. අපි එහෙම ගෑවා. අපි මෙහෙමයි. අපි මෙහෙම වෙන මොකටක් කියනව නෙවෙයි අපි ගත කරන ජීවිතය මෙහෙමයි. වෙන මොකටද නෙවෙයි අද පොයේ දවසේ පොයේ හෙට අද අපි මේ කරන දේ ගැන අපි ඔයාලට කිව්ව අදහසක්. වැඩේ තාම ඉවර නෑ. දැන් 5ටත් කිට්ටුයි අපේ යාළුවෝ තාම වැඩ. වෙනවනේ ලේසි නෑ වැඩේ. දවාලත් කෑවේ නෑ. ඕන දැන් තමයි මේ පරිප්පුද්දක් ගහලා අපේ සෙට් එක පාන් කෑවේ. සුපිරිනේ. මේක තමයි කැපවීම. ඇත්තටම වටිනවා. කන්දේගොඩ පන්සලෙන් තමයි යක්කා. කන්දේගොඩ සුවද කීඩා සමාජයේ කන්දේගොඩ පේනවනේ අපේ කොල්ලොන්ගේ වැඩ. මේ තමයි අපේ සභාපති රස හොඳේ කැප වෙලාම වැඩ. දවාල කාලක් නෑ තාම කොල්ලා. පේනවනේ මේ අපේ සංවිධායක සුසිල් අයියා පේනවනේ. අම්මාට උඩු මේ පිළි ජම්බු ආයේ නගින්නේ හොඳේ. ජම්බු වල කන්දේගොඩ පැත්තට එන්න. අපේ කොල්ලෝ බහැලම වැඩ. රුවන් යාළුවෝ තමයි හැමතැනම ඉන්නේ හොඳේ. අපේ රතු අයියා මේ 2400ක් නිස්සංක අයියාගේ අතේ වාලා තියෙනවා. වයරෝලක් ගන්න හොඳේ යාළුවනේ. 2400ක් වාලා තියෙනවා. බොහොම ස්තුතියි රතු අයියාට හොඳේ ලැබිරි. අතන ලොකු උදව්වක් කරේ. හරි thank you. පූජා වට්ටියක් හම්බුණා. ජයිනි. දරුවනේ. පූජා වට්ටියක් හම්බුණා අපේ යාළුවෙක් බාරයක් වෙලා අපේ මේ කොඩි දාන කොල්ලොන්ට. ඒක වටිනවා අම්මඩ ඔඩු සුපිරි හොඳේ. මේ අපේ ජාඩියක් අත් ඉන්නවා. එන්න අසෝකනද එන්න. අසෝකනද අල්ල පූජාවක්. අයියේ අතරක් කල්ල ගෑල්ලා. පූජා වට්ටිය මෙන්න. කන එහෙම. ගෙනල්ලා ඉවරයි නැත්තේ? අතරම ගෙනල්ලා ඉවරයි. පන්සලට දාන්න තමයි. අපි කූඩු 108කට මේව දැම්මේ. පිටු කොලගෙන ආවා. ගේන්න ගියා කියලා කිව්වා. ගේන්න ගියා ආවා. අතරම ගෙනාවා හොඳේ. පූජා වට්ටිය මේ යාළුවලා අපේ උජියා දුන්න රුපියල් 2000ක් හොඳේ. උජියා බොහොම ස්තුතියි මචං උඹට හොඳේ එළකිරිය. සුජිත් අයියා ගානේ මේ 105 සිගරට්ටයක් දුන්නා හොඳේ. වටිනා කොල්ලුන්ට ඒක එළකිරි. අපි සුජිත් අයියා සිගරට්ටයක් දුන්නා හොඳේ. යාළුවනේ අපේ දිලක් අපේ නායලාමස් දුන්න රුපියල් 1500ක්. මේ බෞද්ධ කොඩියක් ගන්න දුන්නේ. බෞද්ධ කොඩිය අරන් ඉවරයි. අපි මේක මේ වයර් කෝඩ් වල වීලම් කරනවා හොඳේ. පේනවනේ යාළුවනේ තාම වැඩ ඉවර නැහැ. අපි තාම කොඩි දානවා. පේනවනේ කොල්ලෝ තාම මහන්සි වෙනවා. කොඩි නෙමෙයි මේ අපේ කූඩු තමයි දාන්නේ. පේනවනේ තාම එල්ලනවා. දැන් වෙලාව 6:00මාරත් පැනලා. අතන මේක අපේ මේ කැපවීම අතනම ආගේ කරනවා සුපිරි. අපි ඔක්කොම මුසන්නයි. අද දවසේ නිමාව 7:10යි වෙලාව. උදේ පටන් ගත්ත වැඩේ ඕන දැන් තමයි මේ පේනවනේ ඔයාලට උදේ 9ට ඒත් වැඩේ ඉවර නෑ. දැන් හෙටත් තියෙනවා පන්සල පාර දාන දිනවා. තව පොඩි පොඩි අඩුපාඩුකක් තියෙනවා. මේ මුලින් නම් හිටිය අපේ සුනිල් අයියලා සුසිල් ඒ වගේම අපේ බාබුලා ඉන්නවා. අපේ සුදු මල්ලිලා රතුලා ගොඩක් චරිත මෙතන හිටියා. දැන් උදේ ඉඳන් හිටපු පංගුවක් චරිත මෙතන නෑ. දවල්ටත් නොකා තමයි අපේ ගොඩක් කොල්ලෝ මෙතන වැඩ කරේ.
මේ දැන් පේනවා මේ දැන් කට්ටිය මේ දාලා තියෙන පහන් කුඩු හෙට තමයි පෝය. පේනවනේ. ඔච්චර මේ